අයිබෝන් ඔයාලා හැමෝටම ගාලු කොටුව පිළිබඳ මම ඔයාලට ගෙනාව දෙවෙනි වීඩියෝ එක තමයි මේ. පළවෙනි වීඩියෝ එකේ සාකච්ඡා කරපු තැන් වලට අමතරව ගෝල්ඩ් ෆෝර්ට් එකේ බලන්න තියෙන තවත් සුවිශේෂී ස්ථාන ටිකක් ගැන තමයි මම මේ වීඩියෝ එකේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔන්න වෙනසකටත් එක අර මගෙත් එක මගේ යාළුවෝ ටිකක් ඉන්නවා. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝස් ටික අරගෙන නම් ටිකක් දවස් චුටි ඩම්ලින් දුම්ලින් නිසා ටිකක් පරක්කුණා ඩිට් කරන්න. දන්නේ නැතිද? 17 වන සියවසේ ලන්දේසියෙන් ඉදි කරපු ප්‍රධාන ගබඩා ගොඩනැගිල්ලක් හරහා තියෙන පැරණි දොරටුව නැත්නම් ලන්දේසි දොරටුවෙන් තමයි අපි එදා ෆෝර්ට් එකට ඇතුළු වුණේ. ඉතින් මේ එන්ට්‍රන්ස් එක ගැන අපි කලින් වීඩියෝ එකේ සවිස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා. ඔයා ඒක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකත් බලලා ඒ විස්තරات දැනගන්න. ඉතින් අපි මේ පහු කරන ගොඩනැගිල්ල ඉතාමත් සුවිශේෂී එකක්. මේ ගොඩනැගිල්ල තමයි පෘතුගීසින්ගේ කාලේ ආසියාවේ ලොකුම ගබඩා සංකීර්ණය වෙලා තියෙන්නේ. ගෝල්ඩ් ෆෝර්ට් එකට කොච්චර ආව ගියත් මමත් බ්ලැක් ෆෝර්ට් එකට ගිය ෆස්ට් ටයිම් තමයි මේ. මේ යන දවස්වල නම් අපිට බ්ලැක් ෆෝර්ට් එකට යන්න විශේෂ අවසරයක් ගන්න ඕන නා. හේතුව තමයි ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ භාරව තමයි මේ පරිශ්‍රය වර්තමානයේ තියෙන්නේ. ඉතින් මේ බ්ලැක් ෆෝර්ට් එක ගැන කියන්නේ ගොඩාක් ලස්සන කතා තියෙනවා. අපි තව ඉස්සරහට ගිහින් මේ ගැන කතා කරමුකෝ. ෆෝර්ට් එකේ මම දැකපු අමුතුම ලස්සනක් නිදහසක් වගේම ගොඩාක් නිස්කලංක පරිසරයක් තියෙන තැනක් තමයි මේ බ්ලැක් ෆෝර්ට් එක කියන්නේ. ඔන්න එහෙනම් දැන් අපි ඉන්නේ බ්ලැක් ෆෝර්ට් එකේ නැත්නම් සාට්ටු දැට්ටාලේ එහෙමත් නැත්නම් කළු බල කොටුවේ. මේ බ්ලැක් ෆෝර්ට් එක ප්‍රධාන වශයෙන් මහල් දෙකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. පහළ මාලකයේ වාටපස් ලෙසත් ඉහළ මාලකයේ කම්මල්සර මෙදිරිත් අපිට දැක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම බ්ලැක් ෆෝර්ට් එකේ ගොඩක් ආස තැනක්. බලන්නකෝ එතන කොච්චර ලස්සනයිද කියලා. මේ ඇතින් පේන්නේ ඔයාලා හැමෝම දන්න රූමස්සල. රූමස්සල සාම චෛත්‍යය. අපි යමුක දවසක සාම චෛත්‍යය ගැනත් හොයලා බලන්න. ඔන්න දැන් අපි යන්න හදන්නේ පහළ මාලකට. ඉතින් පහළ මාලකය ටිකක් සුවිශේෂී. අපිට පහළ මාලකයට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ උමං මාර්ගයකින්. උමම් මාර්ගය ඔස්සේ ඉහළ මාලයේ සිට පහළ මාලයට යනකොට අපිට මුණ ගැහෙනවා ඉහළ මාලයේ ඉඳන් ක්‍රියාත්මක කරන පහත හෙළිය හැකි මෙන්න මේ දොරටුව. ඒ වගේම උමන් මාර්ගයේ තුලම නිර්මාණය වුණු රැකවල් කටයුතු සඳහා නිර්මාණය කරපු රහසිගත කුටියක් තමයි මේ. මෙතන තමයි ගාලුවරායට ඍජු ආරක්ෂාව සපයපු ප්‍රධාන ආරක්ෂක මධ්‍යස්ථානය වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ගාලුවරායේ ජැටිසහිත ප්‍රදේශයට වගේම ප්‍රධාන ගබඩා ගොඩනැගිල්ලට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම මේ යුද අට්ටාලය බාර සෙබළුන්ගේ රාජකාරිය වෙලා තියෙනවා.
ඔයා දන්නවද කළු බලකොටුවට ඇයි කළු බලකොටුවම කිව්වේ කියලා? ඉස්සර මෙතන කඩු තෝමර හෙල්ල වගේ යුද්ධායුධ නිර්මාණය කරපු කම්මල් තිබිලා තියෙනවා. ඒ කම්මල් වලින් නැගෙන දුම හින්දා බිත්තිවල කළු පාටට දැලි වගේ මැදිලා තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන කළු බලකොටුව කියලා හඳුන්වලා තියෙන්නේ. මෙන්න මේ ස්ථානයට තමයි බලකොටුව නිර්මාණය කරන්නත් කලින් මුලින්ම පෘතුගීසීන් ආවා කියලා කියන්නේ. ඉතින් මෙතන ජැටියක් තිබිලා තියෙනවා. ඒක පාවෙන ජැටියක් කියලා කියනවා. තවමත් ඒකේ නටබුන් අපිට බලා ගන්න පුළුවන්. විශාල දන්වැල් වල කොටස් පවා මෙතන අදටත් දකින්න ලැබෙනවා. මේක තියෙන්නේ අපි ඉහළ මාලකයේ ඉඳන් පහළ මාලකයට ගිය උමම් මාර්ගයට ඇතුළු වෙනම තැන. මේ තියෙන්නේ අපි මුලින් කතා කරපු බ්ලැක් ෆෝර්ට් එක බාරව ඉඳපු ප්‍රධාන හමුදා නිලධාරියාගේ කුටිය. මෙතන ඉඳගෙන පහළ මාලකයේ ආරක්ෂක කටයුතු ඍජු අධීක්ෂණය කරන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. හරි, ඔන්න බ්ලැක් ෆෝර්ට් එකෙන් එළියට ඇවිත් ලයිට් හවුස් එක පැත්තට යද්දී අපිට මුලින්ම හම්බෙන්නේ ගාල්ල දිසාධිකරණය. මේ තියෙන්නේ තවත් සුවිශේෂී යුද අට්ටාලයක්. මේ යුද අට්ටාලේ නම තමයි ආකස්ලූට් යුද අට්ටාලය. මේක ඉදි කරලා තියෙන්නේ 17 වන සියවසේ ලන්දේසීන් විසින්. මේ ගැන වැඩි විස්තර මේ පුවරුවේ ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. වීඩියෝ එක චුට්ටක් නවත්තලා ඒ ගැන දැනගෙනම යන්න. අද වෙනකොට මේ යුද අට්ටාලේ භාවිතා වෙන්නේ ගාල්ල වරායට අයිති සංචාරක නිවාසයක් විදියට. බලන්න නයනී, මේ දෙල් ගහ කොච්චර පරණ වුණත් තාම දෙල් හැදෙන හැටි. ඔව්, එයා කිව්වා හරි. ඔයාලා දන්නවද මේ තමයි ලංකාවේ පළවෙනිම දෙල් ගහ. මේ දෙල් ගහ තියෙන්නේ ආකස්ලූට් යුද අට්ටාලේ පිටිපස්සේ. මේ කියන්නේ අවුරෝරා යුද අට්ටාලය. අවුරෝරා කියන්නේ අරුණා ලෝකේ යන අර්ථයෙන්. ඒ වගේම නැගෙන හිරු නිරූපණය කෙරෙන රෝමානු දෙවඟනකගේ නමක් ලෙසත් හැඳින්වෙනවා. මේ යුද අට්ටාලයේ ඉඳපු සෙබළුන්ගේ ප්‍රධාන රාජකාරිය වෙලා තියෙන්නේ වරායි කටයුතු වලට ඍජු ආරක්ෂාව ලබා දීම. මේ ස්ථානෙට ගාල්ල වරායට නැව් පිවිසෙන මාර්ගය වගේම රූමස්සල කඳුවැටිය හා රූමස්සල වෙරළේ පිහිටි ජල සැපයුම් මධ්‍යස්ථානයත් පැහැදිලිව පෙනෙනවා. අන්න දෙයක් නෝනා, උදේ ඉඳලා මුකුත් කාලා නෑ නෝනා. බඩට මුකුත් වැටුනේ නෑ නෝනා, බඩගිනි නෝනා. යුනෙස්කෝ ලෝකුරුමයක් වන ගෝල්ඩ් ෆෝර්ට් එකට එන ඕනම කෙනෙක් ඉතාමත් උනන්දුවෙන් බලන්න එන, ඒ වගේම සංචාරක ආකර්ෂණයේ වැඩි වශයෙන් දිනාගත් සුප්‍රසිද්ධ සුවිශේෂී අංගයක් තමයි ගෝල්ඩ් ෆෝර්ට් එකේ තියෙන මේ ලයිට් හවුස් එක. මුල්ම ගාලු ප්‍රදීපාගාරය 1848 දී බ්‍රිතාන්‍යයන් විසින් මීටර් 24.5ක් උසට නිර්මාණය කරලා තියෙනවා. ඒ ප්‍රදීපාගාරය චීන චැටි ලෝහයෙන් තමයි නිර්මාණය කරලා තිබිලා තියෙන්නේ. නමුත් 1934 දී ඇති වුණු ගින්නක් නිසා මේ ප්‍රදීපාගාරය විනාශ වෙලා තියෙනවා. මේ හේතුව නිසා තමයි 1938-39 වර්ෂය වන විට මීටර් 26.5ක් කුසින් වර්තමානයේ තියෙන මේ ප්‍රදීපාගාරය නිම වෙලා තියෙන්නේ. ප්‍රමාණයෙන් විශාල ඒ වගේම උස මේ ස්වභාවික ගල්පරය මත 16 වන සියවසේදී පෘතුගීසීන් කුඩා මුරපොලක් ඉදි කරලා තියෙනවා. ඒ ගල්පරය කොටුබැම්මට සම්බන්ධ කරලා යුද අට්ටාලයක් විදියට සංවර්ධනය කරන්නේ ලන්දේසීන් විසින්. ඔයා දන්නවද ඇයි මේ යුද අට්ටාලයට කොඩිගල යුද අට්ටාලය කියන්නේ කියලා? මේ යුද අට්ටාලය කොඩිගල යුද අට්ටාලය කියලා නම් කරන්නේ ලන්දේසීන් විසින්. ඇයි දන්නවද? ලන්දේසීන් මෙම ස්ථානයේ උස කුඹගහක් භාවිතා කරලා ලන්දේසි කොඩිය ඔසවා තබලා තියෙනවා. ඒ ඇයි දන්නවද? මේ කොඩිය මිත්‍ර නාවිකයන්ට ගාලු වරායට පිවිසීමට අවශ්‍ය සංඥාවක් විදියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ කුඹගහේ පාදම අදටත් අපිට දැක බලා ගන්න පුළුවන්. මේ ස්ථානය සම්බන්ධ තවත් වැදගත් කාරණාවක් තියෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් 1848 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රදීපාගාරය මෙම ස්ථානයේ ඉදි කරලා තියෙනවා. ඒ
චීන චට්ටි ලෝහයෙන්. ඉතින් හදිස්සියේ ඇතිවෙච්ච ගින්නක් නිසා 1936 වර්ෂයේදී මෙම ප්‍රදීපාගාරය ගිනිබත් වෙලා තියෙනවා. මේ ප්‍රදීපාගාරය පිහිටි ගලේ නිර්මාණය කරපු නිසා තාමත් ඒ ප්‍රදීපාගාරයේ වෘත්තාකාර පාදම මෙම ස්ථානයේ සුරකිලා තියෙනවා. ඒ වගේම 1943 වර්ෂයේ දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයන් විසින් ගුවන් යානා නාශක තුවක්කුවක් මේ යුද අට්ටාලයේ ස්ථාපනය කරලා තියෙනවා. අපිත් එක්ක ඉන්නවා දැන් AC ජම්පර්ස් එකේ. අයියෝ නම මොකක්ද? මගේ නම වසන්ත. මේ ටීම් එක තව ඉදිරියට එන්න. මම තව යාළුවෙක්. දැන් අවුට් කීයක් වෙනවද දැන් පටන් අරගෙන? අවුරුදු 15 දැන් පටන් ගත්තේ දැන් 17ක් යනවා. දෙනාම මාරුවට. අතුරු වෙම වෙලා නැහැ. අතුරුක් කරලා නැහැ. ඒ කියන්නේ අතුරුක් එහෙම වෙනවා නම් මේක තියෙන්නේ නැහැ ලංකාවට ඒක නවත්තන්න. අතුරුක් කරලා නැහැ. මොකද මේකනේ කිව්ව වෙලා නැහැ. අතුරු පාටි. මොකද කරන්න හිතුනේ? ඒක ටැලන්ට් එකනේ හැකියාවත් එක්ක තියෙන ටැලන්ට් එක හැමෝටම නැහැ නේ. හැකියාවයි රැකියාව දෙකම එක. හැකියාවට රැකියාව. අයියනට එතකොට කියන්නේ මේක කරන්න කවුරු හරි ස්පොන්සර් කරනවද? නෑ ඒක අපේ විසින්ම අපිට මෙතන අවසරෙම ප්‍රශ්නයක් නෑ. අවසර තියෙනවා. ඒ කියන්නේ කිසිම බලපෑමක් නැහැ. ඒක ලෝකෙටම දන්න දෙයක් නිසා එහෙම කාටෝ කියන්නේ මේ ෆවුන්ඩේෂන් එකේ ප්‍රාතිඥාවෙන් එක වගේ දෙයක්. කරන්න බෑනේ මේක අපේ හැකියාව කරන්න බෑ. දැන් ප්‍රශ්න දෙක බිස්නස් ටිකක් අඩුයි. හරි ගොඩක්. හරි ගොඩක්ම හරි thank you. හරි බොහොම ස්තුතියි. bye. විදේශීය පාලන සමයේදී ලංකාවේ තිබුණු බෞද්ධ පුනර්ජීවනය පිළිබඳව ඉස්මතු කෙරෙන සුවිශේෂීම නිදසුනක් විදිහට වර්ල්ඩ් බුද්දිස්ට් ලයිබ්‍රරි එකක් වන මේ ශ්‍රී සුධර්මාලය පන්සල අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ගාලු කොටුව සහජීවනයෙන් එකට ජීවත් වෙන බහුආගමික ප්‍රජාවකට නිවහනක් වෙන බවට හොඳම නිදසුනක් තමයි මේ. මීට අමතරව ගෝල් ෆෝට් එක ඇතුළෙම ක්‍රිස්තියානි පල්ලි වගේම මුස්ලිම් පල්ලියකුත් ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ සියලු සිද්ධාස්ථාන ඔයාට මේ වීඩියෝ එකේදී දැක බලා ගන්න පුළුවන්. 1871 වර්ෂයේදී තමයි මෙම දේවස්ථානය ඉදි කරලා තියෙන්නේ. දේවස්ථානය ආරම්භයේදීම ස්ථාපනය කළ බඩු බාහිරාදිය තමයි තවමත් භාවිතා කරන්නේ. ගෝල් ෆෝට් එකේ තියෙන අනෙකුත් ස්ථානවල වගේම තමයි මෙම දේවස්ථානය තුලත් තිබෙන ගෘහ නිර්මාණ ශිල්පය ඉතාමත් සුවිශේෂී. මෙහි ස්වභාවික වාතාශ්‍රය හා ආලෝකය දේවස්ථානය තුළට ලබා ගැනීම සඳහා නිර්මාණාත්මකව තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙම දේවස්ථානයේ තවමත් දේව මෙහෙයන් එලෙසම පැවතෙනවා. ගාලු කොටුව ඇතුලේ මම දැකපු හිත නිවන තවත් එක් ස්ථානයක් තමයි මේ දේවස්ථානය. මේ තියන්නේ 1832 ආරම්භ කළ ශ්‍රී ලංකාවේ පැරණිතම වාජන පුස්තකාලය ලෙස හැඳින්වෙන පුස්තකාලය. එදා 755 නිර්මාණය කරන ලද අවුරුදු 269ක් පමණ පැරණි මේ චර්ච් එක ලංකාවේ දෙවනි ඩච් රිෆෝම් චර්ච් එක ලෙස හඳුනා ගන්න පුළුවන්. මේ දේවස්ථානය නිර්මාණය වීම සම්බන්ධයෙන් ලස්සන කතාවක් තියෙනවා. එකල ආණ්ඩුකාරව සිටි කැස්පර් ලිජෝන් කියන ආණ්ඩුකාරවරයාගේ බිරිඳට දරුවන් නොමැතිව සිටි නිසා ඔවුන් දරුවෙකු පතා ජේසුස් වහන්සේට යාඥා කරලා තියෙනවා. ඉතින් පසු කාලීනව ඔවුන්ට දරුවෙකු ලැබිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ චර්ච් එක ඉදි කරලා තියෙන්නේ. අදටත් ඒ ලැබුණු දරුවා බෞතිස්ම කරද්දි අඳපු ඇඳුම් පවා චර්ච් එකේ අපිට දකින්න පුළුවන්. ඒ වගේම චර්ච් එකේ බිම ප්‍රභූන් මිහිදන් කළායයි සැලකෙන දේහ තැන්පත් කළ ස්ථානයි.
මේවායේ මිනි ඔළුව සහ ඇටකටු දෙකක් සමගින් නිරූපණය කරලා තියෙන්නේ කොලරාව, පාචනය වැනි බෝවෙන රෝග වැළඳී මියගිය අයගේ දේහ තැන්පත් කළ ස්ථානයි. ඒ වගේම අප අසා ඇති පරිදි ගාලු කොටුව සුවිශේෂී වන තවත් කාරණයක් වන්නේ උමන් මාර්ග පිහිටා තිබීමයි. ඉතින් මෙම දේවස්ථාන පරිශ්‍රයේ උමන් මාර්ග දෙකක් තියෙනවා. මේ තියෙන්නේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය. දකුණු වෙරළබඩ ප්‍රදේශයේ සමුද්‍ර ජීව විද්‍යාත්මක අංශ පිළිබඳව මහජනතාව දැනුවත් කරන එකම කෞතුකාගාරය තමයි මේ සමුද්‍ර කෞතුකාගාරය. මෙය ඉදිකරලා තියෙන්නේ ගාලුකොටුවේ පැරණි ලන්දේසි ගබඩාව. මෙහි දීවර ශිල්පීය ක්‍රම, ආකර්ශනීය ආකෘති හා අනුරුව සමග ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම මේ කෞතුකාගාරයේ සමුද්‍ර පරිසර පද්ධති සහ ඒවායේ ශාක හා සත්ත්ව විශේෂ කෙරෙහිද අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් දැක බලාගන්න, ඒවා ගැන ඉගෙන ගන්න තියෙන ඉතාමත් වටිනා සුවිශේෂී සම්පතක් තමයි මේ සමුද්‍ර කෞතුකාගාරය. මේ තියෙන්නේ ගාල්ල ජාතික කෞතුකාගාරය. 1656 දී ගාලුකොටුවේ තියෙන පැරණිතම ලන්දේසි ගොඩනැගිල්ල තුල තමයි මේ කෞතුකාගාරය ස්ථාපනය කරලා තියෙන්නේ. ලංකාවේ දකුණු පළාතේ තිබුණ සාම්ප්‍රදායික සංස්කෘතික උරුමයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි 1986 මාර්තු 31 වෙනිදා මේ කෞතුකාගාරය මහජනතාව සඳහා විවෘත කරලා තියෙන්නේ. දකුණු පළාතට උරුම වුණ පුරාවිද්‍යාත්මක හා මානව විද්‍යාත්මක වස්තුන් රාශියක් මෙහි ප්‍රදර්ශනය වෙනවා. විවිධ චාරිත්‍ර වාරිත්‍ර සඳහා භාවිතා කරන සාම්ප්‍රදායික වෙස් මුහුණු, කැස්බෑ කටුවලින් සාදන ලද විස්තර වස්තුන් වල එකතුවක්, පුරාණ ලී කැටයම් සහ පීරළු එකතුවත් නරඹන්නන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් ලබා ගන්නවා. ලන්දේසි බලපෑම නිරූපණය කරන ලන්දේසි නැව් ගාල්ලවරායට පැමිණීමේදී භාවිතා කළ උපකරණ, විශාල ජල යාත්‍රාත්, VOC පෝසිලේන් වස්තුන්, ලන්දේසි සොල්දාදුවන් භාවිතා කළ අව්‍යායුධ පවා මෙහි ප්‍රදර්ශනය වෙනවා. ඉතින් ඒ නිසා ගාල්ල ජාතික කෞතුකාගාරය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.